ඕකේ. හරි කොහොමද ඉතින් අද දිනකට ආපු වෙලාව හැමෝම සාදරයෙන් ආදරයෙන් සුවඩු විදියටම පිළිගන්නවා. ඉතින් අද අපි මේ කරන්න ලෑස්තිලා ඉන්නේ අපේ ප්‍රෝග්‍රෑමින් කෝස් එකේ 8 වෙනි දවස. හරි. ඒ කියන්නේ මේ වෙද්දී අපි දවස් 7ක් ඉවරයි. මේකේ 8 වෙනි දවස තමයි අද මේ විදිහට අපි කරන්නේ. ඒ වගේම තමයි මේ සතියේම ගියපු අඟහරුවාද අපි සෙෂන් එකක් කරා. කට්ටිය එකක් බලන්න නැති කියලා මම හිතනවා. ඉතින් ඒකේ සම්බන්ධතාවයක් අද නැති වුණත් ඒකත් අනිවාර්යෙන් බලලා එන්න. ඉතින් එතකොට වාට ඒ දේ ගැනත් අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට අද අපි කතා කරන්න යන්නේ වෙනම කතන්දරයක්. ඉතින් අද අපි කතා කරන්න ඇස්සලා ඉන්නේ conditions ගැන. හරිද? ඉතින් ඊට කලින් පොඩි දේවල් ටිකක් කියන්න ඕනේ. ඒක තමයි ඉතින් ඔයගොල්ලෝ දන්නා මේ වෙද්දී අපේ registration close කරා. ඒ කියන්නේ ආය අපි කිසිම කෙනෙක්ව අපේ programming course එකට බඳවා ගන්නෙ නැහැ. හරි? ඉතින් ඒ කියන්නේ මේ වෙද්දී දෙන්නෙක් එකතු වෙලා ඉන්න අපේ ප්‍රෝග්‍රෑමින් කෝස් එකට. ඉතින් මේ ටිකත් එක තමයි අපි ඉස්සරහට යන්නේ. ඉතින් තව 3 දෙනෙක් විතර මගෙන් පොඩි කාලයක් ඉල්ලලා තිබ්බා. ඒ කියන්නේ අපේ membership එක එහෙම ගත්ත කට්ටිය කියන්නේ VIP membership එකට එහෙම සම්බන්ධ වෙලා ඉන්න කට්ටියකින් තව 3 දෙනෙක් විතර chance එකක් ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ 3 දෙනාට මම තව ටික කාලයක් දුන්නා. ඒ කියන්නේ ඒ 3 දෙනාත් ආවොත් උපරිම 205 දෙනෙක් තමයි අපේ ප්‍රෝග්‍රෑමින් කෝස් එකට සම්බන්ධ වෙන්නේ. හරිද? ඉතින් ඒ වගේම තමයි දැන් ඕගොල්ලන්ට මම කිව්වනේ ස්ටුඩන්ට් ID එකක් දෙනවා කියලා. ඉතින් ඒ ID එකත් ඔයාලට හම්බෙයි ලබන සතියේ ඉඳලා. ලබන සතියේ නේ සෝරි මේ හෙට ඉඳලා හම්බෙයි. ඉතින් හෙට ඉඳලා හම්බුනාට පස්සේ ඊට පස්සේ ඔයා ස්ටුඩන්ට් ID එක ගන්න කියන්නේ ඔයාට ඒක අපි ස්ටුඩන්ට් ID එක දෙන්නේ. අර ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් කෝස් එකට සම්බන්ධ වෙද්දී Google form එකක් fill කරේ. අන්න ඒ Google form එකේ තොරතුරු පාදක කරගෙන තමයි අපි ස්ටුඩන්ට් ID එක දෙන්නේ. ඉතින් එතකොට එතනදී අර දුන්න ඊමේල් එකට තමයි ඔයාලට හෙටින් පස්සේ ඒ කියන්නේ ස්ටුඩන්ට් IDs ටික සාමාන්‍යයෙන් දෙන්න දවස් දෙක තුනක් යයි. ඉතින් එතනින් පස්සේ ඔයාලා රෙකෝඩ් වලට ඇක්සස් හම්බෙන්නේ අර ඔයා දුන්න ඊමේල් එකට. හරිද? ඒක ඇතුළේ තියාගන්න නැත්නම් අන්තිමට රෙකෝඩ් වල ඇක්සස් නැති වුණාම ඇයි ඒ කියලා කලබල වෙයි. එහෙම නෙමෙයි අර ඔයාගේ ඒ දුන්න ඊමේල් එකට අදාළ වෙන්න තමයි ඒ ඊමේල් එකට තමයි ඔයාට මෙතනින් එහාට කියන්නේ ස්ටුඩන්ට් ID එක දීලා ඉවරනාට පස්සේ ඔයාට ඒකට තමයි ඇක්සස් හම්බෙන්නේ. හරිද? ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ කෝස් එක යද්දී දැන් මේ කෝස් එක රෙකෝඩ් කරන ගොඩක් බහුතරයක් බලන්නේ. ඉතින් එහෙම රෙකෝඩ්ස් බලද්දී ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් එනවා නම් මේ රෙකෝඩ් බලද්දී මොකක් හරි දැන් ඔයගොල්ලෝ රෙකෝඩ් එක බලද්දී මොකක් හරි ගැටලුවක් එනවා නම් අන්න ඒ වෙලාවට ඔයාලට පුළුවන් අර අපි දීලා තියෙන පොඩි Google form එකක් අන්න ඒකට ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එකයි. ඉතින් ඒ දේවල් එක අප්ලෝඩ් කරන්න. ඉතින් මම සාමාන්‍යයෙන් දවස් දෙකෙන් දෙකට වගේ ඒ Google form එක චෙක් කරනවා. ඉතින් එතකොට ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මම ඒවට උත්තර දෙනවා. හරිද? ඒ ටික තමයි අද දවසේ කියන්න තිබ්බේ. ඉතින් එහෙනම් ඉතින් දැන් යන් අපි කතන්දරයට කොහොම හරි ඉතින් අද පොඩි සෙෂන් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කන්ඩිෂන්ස් ගැන විතරයි අද දවසේ කතා කරන්නේ. ඒකෙදිත් පොඩි දෙයක් කියන්න ඕනේ. අපේ කෝස් එක අපි ඇත්තම හදලා තියෙන්නේ අර ඒ කියන්නේ මේක අර ඔයගොල්ලෝ නිකන් මේ ප්‍රයිවට් ගිහිල්ලා ඔයගොල්ලෝ අර LL කාලේ ULL කාලේ වගේ අර ඉගෙන ගත්ත ඒ ක්ලාසස් විදියට නෙමෙයි අපි මේ කෝස් එක අපි හදලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි හැම වෙලෙම ඒ කියන්නේ දවසට පැය දෙකක් කරන්න ඕනි, පැය තුනක් කරන්න ඕනි. එහෙම එකකට නෙමෙයි මේ කෝස් එක ඇත්තම හදලා තියෙන්නේ. මේ කෝස් එක අපි තරණීකරණය නිර්මාණය කරලා තියෙන්නේ එක එක ටොපික්ස් පාදක කරගෙන. හරිද? ඒ කියන්නේ දැන් අපි දැක්කනේ. දැන් අපි කලින් දවස් දෙකේ කතා කරා data structures ගැන. ඉතින් එතකොට ඕගොල්ලෝ හදිසියෙ හරි අර ඒ කියන්නේ රෙකෝඩ් එක බලන්න අවශ්‍යතාවයක් ආවොත් එහෙම ඔයගොල්ලෝ මතක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මුල් ටික බලපුවම ඔයගොල්ලෝ තේරෙනවා ආත් මේ කතා කරලා දෙන්නේ data structures ගැන කියලා. ඉතින් එතකොට ඒ දවසේ ඒ කැලේ බැලුවට පස්සේ වාට ඒ data structures ගැන අවබෝධයක් ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි අද දවසේ අපි කතා කරන්නේ conditions ගැන. ඉතින් එතකොට වාට දැන් මේක බලාගෙන ගිහිල්ලා වා සමහර දැන් අපි හිතමු දැන් අද 8 වෙනි දවසනේ 15 වෙනි වගේ දවසේ යද්දී වාට මේ condition අමතකයි නම් වාට ආය 8 වෙනි දවසට එන්න පුළුවන්. 8 වෙනි දවසට ඇවිල්ලා වෙලා වාට මේ conditions කියන්නේ මොනවද කියලා ආයෙත් වාට රෙකෝඩ් එක බලන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම තමයි මේ කෝස් එක හදලා තියෙන්නේ. අතු අර මේ ඕගොල්ලෝ වෙන කෝස් එකක් කරා හෝ නැත්නම් ඕගොල්ලෝ නැත්නම් අපි හිතන්නකෝ ඕගොල්ලෝ එල ක්ලාස් එකකට ගියා කියලා. එල ක්ලාස් එකකට ගිහිල්ලා ඔයාලා ID ගෙන ගද්දි එකම දවසේ ගොඩක් දේවල් ඔයගොල්ලෝ ගන්නවනේ. data structures වේ condition ඔක්කොම ගන්නවනේ. ඉතින් එතකොට ඔයාලට මොකද වෙන්නේ? හදිසියෙම මොනවාරි දෙයක් අමතක වෙච්ච ගමන් ආය අර ඔක්කොම මුල ටික මුල ඉඳන් බලන් ඉන්න වෙනවා කොහෙද ඒක තියෙන්නේ කියලා හොයාගන්න. අපි එහෙම නෑ. අපි දවසින් දවසට අපි වෙන වෙනම මාතෘකා තමයි කතා කරන්නේ. හරි. අද පටන් ගන්න කන්ඩිෂන්. ඉතින් කන්ඩිෂන් කියන දේ ඉවර වෙනකම්ම අද අපි කතා කරන්න තමයි සූදානම් ඉන්නේ. ඉතින් මහ ලොකු දෙයක් නෑ. ඒකේ පොඩි දේවල් ටිකක් තියෙන්නේ. අපි ඒ ටික අද දවසේ කතා කරමු. හරිද? ඉතින් එතකොට දැන් සාමාන්‍යයෙන් කන්ඩිෂන් ගත්තම හරි. දැන් මේ මම කතන්දරයට ඇවිල්ලා ඉන්නේ. මේ conditions ගත්තම මේක Python වලට විතරක් නෙමෙයි ඕනිම programming language එකකට මේ conditions කියන ඒවා පොදුයි. හරිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ Python නෙමෙයි Java නෙමෙයි C++ නෙමෙයි ඕන එකක් use කරත් මේ conditions කියන ඒවා ඒ තැන් වලදී use වෙනවා. හරිද? ඉතින් එතකොට සාමාන්‍ය අපි දැන් condition එකක් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ අපි සාමාන්‍ය condition එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝ මේකම practically කරද්දී ඔක තේරෙනවා.
ඉතින් අර ප්‍රැක්ටිකලි කරන්න කලින් මම චුට්ටි දෙයක් කියන්නේ ඒ වගේ තමයි අර කට්ටිය අසයින්මන්ට් එකම කරලා තිබ්බ තැන්වලත් මේ කන්ඩිෂන් එහෙම යූස් කරලා තිබ්බා. ඉතින් ඒකේ සමහර කට්ටිය අපේ කලින් බැච් එකේ කට්ටිය ඉතින් සමහර කට්ටිය සමහර ඒගොල්ලෝ ඒ ලෙවල් නොලෙජ් එකෙන් හෝ වේවා නැත්නම් යුනිවර්සිටි එකේ නොලෙජ් එකෙන් හෝ වේවා ඉගෙන ගෙන ඇත්තේ කියලා මම හිතනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි පොදුවේ දැන් ඔක්කොටම කියලා දෙනවා මේ කන්ඩිෂන් කියන්නේ මොනවද කියලා. හරි. කොහොමද කන්ඩිෂන් එකක් කියන්නේ මොකක්ද කියලා අපි නිකන් සරලව ගත්තොත් එහෙම මොකක් හරි දත්තයක් තියෙනවා. හරි. අපි මේ සරලව කියන්නේ මොකක් හරි දත්තයක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි වේරියබල් එකක් තියෙනවා. අන්නේ වේරියබල් එකේ ඒ තියෙන දත්තයට අදාළ වෙන්න අපිට මොකක් හරි අවශ්‍ය පරිදි අවුට්පුට් එකක් ගන්න ඕන. අන්න ඒ තැන් වලදී තමයි අපි මේ කන්ඩිෂන් යූස් කරන්නේ. හරිද? ඒ කියන්නේ වඩ ඒක තේරුන්නේ නැහැ. ඒක උදාහරණයක් මම ගන්නම් මෙහෙම. අපි නිකන් හිතමුකෝ මොකක් හරි එක්සෑම් එකක් තිබ්බා කියලා. ඒ කියන්නේ එක්සෑම් එකක් තියෙනවා. ඉතින් එතකොට එක්සෑම් එකක් තිබ්බට පස්සේ ඒකට අදාළ වෙන මාක්ස් දෙනවනේ. ඒ කියන්නේ ලකුණු දෙනවනේ. ඉතින් අන්න එහෙම ලකුණු කවුරු හරි ඇවිල්ලා මේක අස්සට ඉන්පුට් කරාට පස්සේ, ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක අස්සට ඉන්පුට් කරාට පස්සේ ඊට පස්සේ මේ ලකුණු පාදක කරගෙන එයා පාස්ද ෆේල්ද කියලා බලා ගන්න අපිට අවශ්‍යතාවයක් ආවොත් එහෙම අන්න ඒ තැන් වලදී තමයි අපි මේ කන්ඩිෂන්ස් යූස් කරන්නේ. හරිද? ඉතින් ඒක තමයි අපි කරන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි මොන හරි දෙයක් අපි ප්‍රෝග්‍රෑම් එකට ඉම්පෝට් කරාට පස්සේ අපිට අවශ්‍ය පරිදි අවශ්‍ය විදිහකට අපි අවුට්පුට් එකක් ගන්න ක්‍රමයක් ගැන තමයි අද දවසේ ඇස්සේ අපි මේ විදිහට කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ මේ වෙද්දී දේවල් ටිකක් ගැන දන්නවා. සරලවම ඔයගොල්ලෝ මේ වෙද්දී ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද සහ ප්‍රෝග්‍රෑමින් වලින් කොහොමද වැඩක් කරගන්නේ කියලා දන්නවා. ඉතින් ඒක හරි. හැබැයි අපි ඒ ඉගෙන ගත්ත දේවල් වලින් අපිට තාම ඔක්කොම දේවල් ටික කරන්න බෑ. ඉතින් ඒකින්ද අපි අද චුට්ටි දෙයක් කතා කරන්න යනවා. ඉතින් මට ඊට කලින් පොඩි විනාඩි 3ක විතර පොඩ්ඩක් දෙන්න. මම පට ගාලෙන්න මේවට විනාඩි 3ක් දෙන්න. මුන්ටි දැන් අමතක වෙලා තියෙනවා මට. විනාඩි 3ක් දෙන්න මම පට ගාලෙන්න. හරි. විනාඩි 3ක් දෙන්න. විනාඩියක ඉන්න. ඕකේ. මගේ මේ වතුර ගියවරලා මම ගෙන්න ගියේ. නැත්තම් බෑ. හරි. කොහොම හරි අපි කතා කරලා හිටියේ කන්ඩිෂන්ස් ගැන. කන්ඩිෂන් කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට පැහැදිලි කරා. හරි. කොහොම හරි ඉතින් අපිට දැන් තියෙන්නේ කන්ඩිෂන් ගැන ඉගෙන ගන්න යන්න. හරිද? ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ ප්‍රායෝගිකව කන්ඩිෂන් ස්ටේට්මන්ට් ගැන තමයි සරලව අපි කතා කරන්න සූදානමින් ඉන්නේ. හරිද? ඉතින් මේක පැහැදිලි කරන්න කලින් මම ඉතින් සරලව පොඩි කෝඩ් එකක් ලියා ගන්නම්. මොකද එතකොට ඒක පාදක කරගෙන මට මේක ඔයාලට එක්ස්ප්ලেইন කරන්න ලේසියි. හරිද? අපි මේම කියලා x කියලා වේරියබල් එකක් හදා ගන්නවා ඉස්සෙල්ලාම ඊට පස්සේ මම ඒකට අගයක් ඉස්සෙල්ලාම ආදේශ කරගන්නවා. හරිද? ඊට පස්සේ මම if කියලා පොඩි වචනයක් දානවා. මේක ගැන පැහැදිලි කරන්නම් මම මේ කතන්දරේ ලියලා ඉවරයි. හරිද? මොකද අපි if කියලා දාලා පොඩි කතන්දරයක් මම දැන් ලියනවා. ඉතින් ඒක ලියලා ඉවර වෙලා මම ඔයාලට පැහැදිලි කරන්න මොකක්ද මම මේ ලියන්න ගියේ. හරි? ඊට පස්සේ මම මෙහෙම කතන්දරයක් දාලා ඊට පස්සේ සමානයි අපි නිකන් දාමු ඉතින් 100. හරි? ඊට පස්සේ ඒක එහෙමනම් අපි print කරන්න කියනවා. නිකන් දාමු. ඕකේ. හරි. හරිද මම නිකන් හරි. මොකක්ද මේ දැන් මොකක්ද මේ කරේ කියලා තමයි මම පැහැදිලි කරන්නේ. යන්නේ මෙතන ඔයා දැක්කා මම if කියලා මොකක්ද හරි එකක් ලිව්වා. ඊට පස්සේ x කියලා දැම්මා. ඉතින් x කියලා අපි මෙතන දැම්මේ අපේ වේරියබල් එක. ඒ කියන්නේ අපි මේ උඩින් හදාගත්ත වේරියබල් එක තමයි දැම්මේ මෙතන. මෙතන මෙන්න මේ ඔය කැලලක් දැම්මා. ඊට 100යි කියලා දැම්මා. හරිද? එතකොට ඔකට මතකද අර මම පළවෙනි දවස්වල හරිද මුල් දවස්වල අර පොඩ්ඩ එකතු කිරීම අඩු කිරීම ගගලා චුට්ටි චුට්ටි දේවල් ටිකක් කියලා දුන්නා. අන්න ඒව බලන්න මේ දැන් අපි යූස් කරන පටන් ගන්නදී. හරිද? මෙතන අපි කරලා තියෙන්නේ මෙතන බලලා තියෙන්නේ. හරිද? මෙතන මේ if කියන කෑල්ල අයින් කරන්නකො. if කියන කෑල්ල අයින් කරලා ඉවරලා අපි මෙන්න මේ කෑල්ලේ අස්සේ මේ බලලා තියෙන්නේ මේ x කියන එක. එහෙම නැත්නම් මේ x කියන වේරියබල් එකට අදාළ වෙන වැලියු එක. හරිද? ඉතින් මෙතන වැලියු එකේ තියෙන්නේ 30යිනේ. ඉතින් එතකොට මේ වැලියු එක 30 මේ 100ට වැඩිය ලොකුයි හෝ සමානයිද කියලා තමයි මේ අහලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ සරලව දැන් මෙතන තියෙන්නේ කීයද? මෙතන තියෙන්නේ x නේ. x කියන්නේ දැන් මෙතන අගේ 30යිනේ. ඉතින් එතකොට මේ 30 100ට වැඩිය විශාලයි හෝ සමානයිද කියලා තමයි අපි මේ අහලා තියෙන්නේ. හරිද? ඇත්තම කතන්දර එහෙම නෙමෙයිනේ. විශාලයි හෝ සමානයි නෙමෙයි. මොකද 100 30ට වැඩිය ලොකුයි. හරිද? ඉතින් අන්න එහෙම දැන් අපි හිතන්නේ දැන් මෙතන 300යි කියලා දැම්මා කියලා මම. ඉතින් එතකොට මෙතන 300යි කියලා දැම්මට පස්සේ මෙතන අගයක් දැන් 300යි. ඉතින් එතකොට එතනදී ඒ කතන්දරේ සමානයි. හරිද? සමාන නෙමෙයි සෝරි 100ට වැඩිය x විශාලයි. හරිද? අන්න ඒ වගේ වෙලාවක මෙන්න මෙතන මේ කියලා තියෙන්නේ මේ print කියන එක ඒක print එකක් ගහන්න කියනවා okay කියලා. දැන් මම මේක save කරලා හරිද? දැන් මම මේක save කරනවා. this row right එක. පොඩයි මම මගේ මේ අනිත් පැත්තේ මම මේක open කරගන්න. ඒකත් හොඳ වෙලාට මේ මට කියලා දෙන්න. හරි ඉන්න මගේ කියලා දෙන්න. go Visual Studio.
මම විනාඩිය දෙන්න. මේක ඇතුලේ තියෙන ෆයිල්ස් පෙන්වන්න බෑ මේ මගේ කම්පියුටර් එකේ වගේ. මේක වැඩ කරන වොයිස් එක. ඒ හරි. පොඩ්ඩක් ඉන්න විනාඩිය. ඕකේ. හරි මේක ආව එකත් හොඳයි මේ මට ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න පුළුවන් දැන්. පොඩ්ඩක් විනාඩියකින් මේ කෙනෙක් හරි. ඔය දැන් මම පේනවනේ. හරි හරි මාවනේ මේ ස්ක්‍රීන් එක පේනවනේ හරි කතන්දරේ හරි ෂේප් මේ පොඩි දෙයක් කියලා දෙන්න ඕනි වෙලාවට මතක් වුණේ එර එක ආපු එක හොඳයි මේ එක ළමෙක් අහලා තිබ්බා හරිද එක ළමෙක් අහලා තිබ්බා මෙතන මේ එයා මේක රන් කරාට පස්සේ ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියලා ඉවර වෙලා එයා දැන් ප්‍රෝග්‍රෑම් එක රන් කරනවානේ ඉතින් රන් කරාට පස්සේ මෙතන හැම වෙලෙම මෙයාගේ මේ හෝම් එකට තමයි එන්නේ ඊට පස්සේ එයා ඊට පස්සේ මෙතනින් මේ විදිහට LS දීලා ඊට පස්සේ CD ගහලා ඕක ඇතුළට යන්න ඕනි කියලා එයාගේ පාත් එක වෙනස් කරගන්න ඕනි ඒක වදයක් කියලා කියලා දි. හරිද? කියවක තේරුණා නෑනේ. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් එතකොට මම මේකෙන් බැක් වෙන්නම්කෝ. ඉතින් පාඩේ එක. පැහැදිලි ගන්න. මේ හරිද? මේම දැන් මම මේක ක්ලීන් එකක් දාගන්න. එයා කියලා තිබ්බේ දැන් මෙතන මෙයා ප්‍රෝග්‍රෑම් එක ලියනවානේ. ඒ කියන්නේ මෙයා දැන් Python ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට දාගෙන ඉඳලා මේ විදිහට මේ කතන්දර ලිව්වාට පස්සේ මෙයා දැන් මේක රන් කරනවානේ. ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා. රන් කරාට පස්සේ මෙන්න මෙතන දැන් මේ ටර්මිනල් එක ඕපන් කරන හැම වෙලාවකම මෙයාගේ මෙන්න මේ පාත් එක තමයි එනවා කියලා දෙන්න. හරිද? මේ පාත් එක આવොත් මොකද වෙන්නේ? අපිට හැම වෙලේම මේ පාත් එක චේන්ජ් කරන්න වෙනවා. චේන්ජ් කරන්නේ මොකද්ද? චේන්ජ් කරන්නේ දැන් මගේ මෙන්න මේ ෆයිල් එක තියෙන. එහෙම නැත්නම් මගේ මෙන්න මේ ෆයිල් එක තියෙන පාත් එකට යන්න ඕනේ. මේ ෆයිල් එක තියෙන පාත් එක තමයි මෙන්න මේ පාත් එක. හරිද? ඒ කියන්නේ දැන් මෙන්න මේ this PC එකේ ඉඳලා music වලට ගිහිල්ලා එතන තියෙන Python කියන ෆෝල්ඩර් එක අතර මම යන්න ඕනේ. හරිද? මේක මම කරන්නේ කොහොමද? ඉස්සලාම අපිට ls කියලා දීලා ඉවරලා මේක ඇතුලේ තියෙන ෆයිල්ස් ටික බලා ගන්න පුළුවන්. හරිද? ෆයිල් ෆෝල්ඩර්ස් ටික බලා ගන්න පුළුවන්. හරිද? එහෙන් බලාගත්තට පස්සේ මම කරනවා change directory කියලා දීලා ඉවරලා music කියලා දෙනවා. ඉතින් එතකොට දැන් මම මොකද දෙන්නේ? music කියන එක. හරිද? දැන් මම music කියලා ls කියලා දුන්නොත් එහෙම මට මේක ඇතුලේ තියෙන ෆෝල්ඩර්ස් ටිකක් බලා ගන්න පුළුවන්. dark web කියලා එකක් තියෙනවා. Python කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ Python කියන එක ඇතුලේනේ අපේ මෙන්න මේ ෆෝල්ඩර් එක තියෙන්නේ. මේ sorry මෙන්න මේ ෆයිල් එක තියෙන්නේ. ඉතින් එතකොට දැන් මම ඕක මොකද්ද ගන්නෙ? CD කියලා දීලා ඉවර වෙලා මම Python කියලා දෙනවා. හරිද? ඉතින් Python කියලා දීද්දි මම දැන් ls කියලා දුන්නාට පස්සේ අපේ අන්න ඒ Python ෆයිල් එක මෙතනින් ආවට බලා ගන්න පුළුවන්. හරිද? ඉතින් එතකොට දැන් හිතන්නකෝ දැන් ඔයාලා හැම වෙලේම මේ පාත් එකට එන්න ඕනි මේ Python ෆයිල් එක රන් කරවන්න. දැන් මම මෙතන ඉඳගෙන මම දැන් මෙතන Python ඊට පස්සේ first.py කියලා දෙනවා. ඉතින් එතකොට ඒක රන් වෙනවා. හරිද? දැන් මම මෙතන ඇවිල්ලා python.first මේ py කියලා දුන්නාට පස්සේ මේක රන් වෙනවා. ඉතින් එතකොට ඔයාලා හැම වෙලේම ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දී මෙන්න මේ තැනට ඔයගොල්ලෝ આવොත් එහෙම ඔයගොල්ලෝ සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට change directory කියලා දීලා ඉවර වෙලා ඒක හැම වෙලේම ඔයගොල්ලෝගේ ෆෝල්ඩර් එක චේන්ජ් කරගන්න. හරිද? ඒක බදයක්නේ. ඉතින් අන්න ඒකට තමයි ආ විසඳුමක් ඉල්ලලා තිබ්බේ. ඉතින් ඒ කතන්දරය ගැන කියන්නම්. ඉතින් ඒ විසඳුමට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝගේ මෙන්න මේ තියෙන ෆයිල් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ හදාගත්ත Python ෆයිල් එක තියෙනවානේ. ඔන්න ඕක drag and drop එකක් දාගන්න මෙතන. හරිද? ඒ කියන්නේ මෙන්න මේක ඇදගෙන ඇවිල්ලා මෙතනට දාගන්න. හරිද? දැන් මම ඒක දාගන්න නැහැ. දැන් දාගෙන ඉන්නේ ඉඳලා එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න ෆයිල්ස් වලට ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මේ open folder කියලා තියෙන එක. අන්න ඒකෙන් ගිහිල්ලා ඉවරලා ඔයාගේ මෙන්න මේ ෆෝල්ඩර් එක මෙහෙම නැත්නම් මේ Python කියන ෆෝල්ඩර් එකම ඔයාලට මෙතනින් ඕපන් කරගන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම ඕපන් කරගෙන ඉවරලා ඊට පස්සේ මෙතනින් ගිහලා ටර්මිනල් එක දාලා නිව් ටර්මිනල් යන්න හැම වෙලේම. ඉතින් එතකොට ඔයාලට ඉතින් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ පාත් එකට තමයි ඕගොල්ලෝම හැම වෙලේම එන්නේ. හරිද? ඉතින් මමත් අර කලින් නිකන් ඔයගොල්ලෝ පෙන්නන්න ඕනි. ඒ කියන්නේ මම මීටින් එකට එන්න කලින් නිකන් ඔහොම දාගෙන හිටියා. ඒකින්ද තමයි අර මේ error message එකක් ආවේ. ඉතින් ඕගොල්ලෝ බැර වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ අර විදිහට drag and drop එකක් හෝ වේවා නැත්නම් ඕගොල්ලෝ පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා ෆයිල් වලට ගිහිල්ලා මෙන්න විදිහ open folder හරි open file හරි දුන්නාට පස්සේ ඔයාට ඒක ගිහිල්ලා මේ open කරගන්න පුළුවන්. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. අම්මට තිරි වෙනවා. හරිද? මොකද්ද? අයියෝ අදත් මීටින් එකයි. අදත් එන්න නෝ ඔයගොල්ලන්ට මේ එක්ස්පයර් වෙලා zoom එක මේක නම් වදයක් කරන්න දෙයක් නැහැ. දැන් විනාඩි 10කින් කැන්සල් වෙනවා. හොඳයිනේ. සන්තෝසයි. මේ හරිම සන්තෝසයි මට. කමන්නේ. හොඳයි කමන්නේ. හරි මම මොනවද කියන්නද ඉන්න. මේ මීටින් එක එන්ඩ් වෙයි. එන්ඩ් වුණොත් එහෙම දාපු link එකෙන් එන්න බැරුණොත් එහෙම තව link එකක් දෙන්න. හරි. කරන්න දෙයක් නැහැ. ඕක තමයි දිට්ඨ ධම්ම වේදියේ නෙමෙයි ඕක. මන් දන්නේ. වැඩක් නැහැ. අපි යන් කතන්දරේට කොහොම හරි ඒ හවුල හදා ගන්න. ඒ වගේම තමයි මේ කට්ටියගේ අහලා තියෙනවා දැන් මේ ප්‍රශ්නයක් ඇහුවා මේ කොහොමද අපි නේ errors fix කරගන්නේ කියලා.
ඒකත් ඉතින් මම මීට කලින් දවසේ කොහොමද මම කියලා දුන්නා එකක් ආවට පස්සේ ඒක ෆික්ස් කරගන්නේ කොහොමද කියලා සරලවම එන එරර් එක දැන් ඔයගොල්ලෝ හිතන්නේ දැන් මෙතන මොකක් හරි මේ ටැබ් එකක් ගන්න මම හරියට කිව්වෙත් නෑ මම මොකද ඒක ආපු ගමන් දැක්කා හරි මේක අරක තමයි උල කියලා මේ ඒ වගේ එරර් එකක් ආවට පස්සේ වාඩ එක තේරෙන්නේ නැහැ. දැන් අපි නම් දැකලා දැකලා අපිට හුරු විහරි මොකක් හරි කියන්න පුළුවන්. හරි. ඒක නෙමෙයි දන්නේ නැහැ දැන් එරර් එක මම ඒක මීටර් තුනේ කමන්නේ. අපි මොකක් හරි කරද්දී අහුලක් ආවද අපි ඒක ෆික්ස් කරගමු. මම ඒක පටන් ගත්තත් කිව්වා ප්‍රෝග්‍රෑමින් කියන්නේ ඕකයි එරර්ස් එක තමයි අපි වැඩේ කරන්නදී. එතකොට වාඩ දැන් සාමාන්‍ය වාඩ එරර් එකක් එද්දී ඒ එරර් එක ඔයා විසඳුමක් හොයන්න ඕනේ. මොකද ඒ එරර් එකට විසඳුමක් හොයන්නේ නැතුව ඔයා ඉස්සරහට ගියාට එහෙම නැත්නම් ඔයා ඉස්සරහට යන දැඟලුවාට ඒක හරියන වැඩක් නෙමෙයි. හරිද? එතකොට ඔයාට මොනවා හරි එරර්ස් එනවා නම් හරිද? ඒ කියන්නේ ඔයාට ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියද්දී වාගේ අතින් හරි ඒ කියන්නේ ඔයාලගේ මොනවා හරි එරර්ස් එනවා නම් මම පොඩි කතන්දරයක් කියලා දුන්නා කරන්න ඕනි කියලා. ඉතින් ඒක මම ගිය සතියේ වගේ මම හිතනවා මම මේක කියලා දෙන්නේ නැති කියලා අන්තිම හරියේ මට මතක ඒ වගේ මට හරියට මීටර නැහැ. ඉතින් සරලව තියෙන්නේ ඔයාට එරර් එකක් ආවට පස්සේ එරර් එක කොපියක් ගන්න. කොපියක් අරගෙන ඉවරලා ඔයාගේ Chrome එකට හරි Go එකේ search engine එකට ගිහිල්ලා ඉවරලා ඒක paste කරන්න paste කරලා enter දුන්නාට පස්සේ ඔයාට ඒකට solution එකක් හොයාගන්න පුළුවන්. හරිද? ඒක තමයි ඔයාලට පාවිච්චි කරන්න තියෙන ලේසිම එක මේ errors fix කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ChatGPT වගේ AI එකක් use කරන්න errors fix කරගන්න. හරිද? ඒක ඒ දේ ගැන මම error handling කියලා අපි වෙනම කතන්දරයක් ගැන කතා කරනවා. ඉතින් එතනදී මම ඔය ChatGPT use කරලා ඔය වැඩේ කරන්නේ කොහොමද කියලා මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්න. මේ දැනට ඔයගොල්ලෝ මොන හරි errors එනවා නම් ඔයාලට ලේසිම දේ තමයි ගත්තා ඒ කියන්නේ error එක copy කරගත්තා ගිහිල්ලා ගැහුවා Google එකේ නැත්නම් ඔයාලගේ search engine එක ඊට පස්සේ ඔයාලට විසඳුමක් එයි ඒ විසඳුම ඔයාලට try කරලා බලන්න තමයි ඉතින් හරිද ඒක තමයි ඉතින් ඔයාලට සරලවම ලේසියෙන්ම කරන්න තියෙන දේ හරිද ඒක තමයි ඉතින් ලේසියෙන්ම ඔයාලට කරන්න පුළුවන් දේ ඉතින් ඒක try කරන්න මේ කොහොම හරි මම දැන් කතන්දරයට යනවා තව විනාඩි 7:00මාරයි තියෙන්නේ කට්නොත් එම ආයෙත් හරි කොහොමද මේ අපි කන්ඩිෂන් ගැන කතා කර හිටියේ මේ ඊට පස්සේ දැන් මම දාගන්නවා මම දැන් වාරි පැහැදිලි කරන්න දෙයක් නැහැ දැන් මම දාගන්න නිකන් 60යි ඊට පස්සේ මම if ඊට පස්සේ මම x විශාලයි හෝ සමානයි 100ට කියලා දීපු කරලා ඒක හරිනම් මම කියනවා print කරන්න කියලා ඕකේ කියලා හරිද ඕකේ කියලා මම print එකක් ගහන්න කියන දැන් අපි මේක run කරලා බලමු මොකක් හරි අවුලක් තියෙනවා ඒ පාර එක්ස්ටෙන්ෂන් ඇයි හරිය සෝරි මේ හරි ඒකට අවුට්පුට් එකක් එන්නේ නැහැ නේද කලින් අවුට් එක ගෙදෙත් නෑ හරි දැන් හරියට සෙටප් වෙලා තියෙන්නේ හරි අපි යන් කතන්දරේට කොහොම හරි මෙතන මම මොකද්ද මේ කරන්නේ හරි පැහැදිලි කරන්න යන්නේ කොහොම හරි ඔයාලට මේ කතන්දරේ මම කියලා දුන්නා මෙතන 100 හෝ වේවා 100 හෝ තිබ්බොත් අවුලක් නැහැ දැන් මෙතන 100 තිබ්බා කියනවා දැන් මෙතන 100 තිබිලා මෙතන 600 තියෙනවා ඒක හරි x නේ තියෙන්නේ දැන් x තියෙන්නේ දැන් x ලගේ ගියේ දැන් 600යි හරිද මම ඔය කතන්දර දැන් ඉස්සෙල්ලා කිව්වේ ඒකයි මම පට ගාලා කියන්නේ x ලගේ 600යි 100ට වැඩිය 600 ලොකුයි ඉතින් ඒකින්ද මේ කන්ඩිෂන් එක true ඒකින්ද අවුලක් නැහැ ඕකේ කියලා print වුණා හරිද හැබැයි ඔයගොල්ලෝ දැක්කා මෙතන 60 තිබ්බා හරිද 60 තිබ්බොත් මොකද වෙන්නේ කන්ඩිෂන් එක false නේ දැන් අපි මේක run කරාට වැඩක් නැහැ කිසිම අපිට output එකක් දෙන්නේ නැහැ හරිද ඉතින් එතකොට මෙතන අපි මේ දේවල් ඉස්සරහට කරගෙන යන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් මෙතන අපිට කිසිම අවුට්පුට් එකක් ආවේ නැහැ. එහෙනම් හදිසියේ හරි. හරිද? දැන් මෙතන ඔයාලා හිතන්නකෝ දැන් හදිසියේ හරි මෙතන 100 නෙමෙයි. ඇත්තටම දැන් අපිට මෙන්න මේකට ඕකේ නැතුව අපි හිතමු නෝ කියලා අපිට අවුට්පුට් එකක් ගන්න ඕනේ කියලා. මේ තාම මුල යන්නේ. මේක අපි දැන් ඉස්සරහට ප්‍රැක්ටිකලි අපේ සැබෑ ජීවිතයත් එක්ක පාදක කරගෙන එක්සෑම් එකකට ලකුණු දාන්නේ කොහොමද? ඔක්කොම ගැන කතා කරනවා. අර මූලික කෑල්ල මට හරියට හිමීට පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. ඒකයි මේ විදිහට ඔයගොල්ලෝ නිකන් පැටලෙනවා වගේ ඇති සමහර විට ගණන් ගන්න එපා ෂේප් එක හංගින් හරි මේ ඔයගොල්ලෝ හිතමු අපිට මේක දැන් අපි හිතමු දැන් මෙතන 60 තියෙන්නේ කියලා ඉතින් 60 නම් මෙතන අපිට අවුට්පුට් එකක් එන්නේ නැහැනේ හැබැයි අපිට අවුට්පුට් එකක් ගන්න ඕනේ නෝ කියලා හරිද අන්න ඒ වගේ වෙලාවකට අපිට පුළුවන් else කියලා පොඩි කතන්දරයක් තියෙනවා පාවිච්චි කරන්න හරිද මේ දේ ගැන මම කියලා දෙනවා බය වෙනවා මේ if else කියන්නේ මොකද්ද කියලා කියලා දෙනවා මම මේක ලියලා ඉවරයි හරිද print කියලා අපි දාලා ඉවර වෙලා දැන් මම දානවා no කියලා. හරිද? දැන් මම මේක save කරලා ඉවරලා දැන් මම මේක run කරන්න. දැන් බලන්න අපිට output එක ආවා no කියලා. හරිද? ඉතින් සරලවම if else statement කියන්නේ මෙන්න මේකයි. ඒ කියන්නේ condition එකක් කියලා කියන්නේ මෙන්න මේකකට. දැන් ඔය අතරම දන්නේ මොකක්ද මෙතන උන කතන්දරය කියලා. ඒ කියන්නේ මේක දැනගත්ත අවුලක් නෑ. හැබැයි මෙතන මේ if කියන්නේ මොකක්ද? else කියන්නේ මොකක්ද කියලා ඔයාලට දැන් අතරම අවබෝධයක් නැහැනේ මම මොකද ඒ ගැන කතා කරේවත් නැහැ ඉතින් ඒක හින්දා මම දැන් මේක ඔයාලට හිමීට පැහැදිලි කරන්නම් ඉතින් මෙතන මේ if කියලා කියන්නේ මේක මෙහෙමද කියලා තමයි අහන්නේ හරිද ඒ කියන්නේ මෙන්න මේ අපි දීලා තියෙන කතන්දරය හරිද ඒ කියන්නේ මේ x කියන variable එක 100ට වැඩිය සමානයි හෝ ලොකුයිද
අන්න ඒක එහෙමද කියලා අහන්න තමයි අපි මේ if කියන කතන්දරය පාවිච්චි කරන්නේ. හරිද? ඊට පස්සේ මේ else කියලා එකක් තියෙන්නේ. else කියලා අපි එහෙම පාවිච්චි කරන්නේ මේකෙන් අහන්නේ මේක මෙහෙමද කියලානේ. එහෙම නෙවෙයි නම්. හරිද? එහෙම නෙවෙයි නම් කියන්න තමයි මෙන්න මේ else කියන එක අපි පාවිච්චි කරන්නේ. හරි ඒක සැබෑ ජීවිතයත් එක්ක වාගන්න. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ දැන් exam එක ලකුණු දෙනවනේ. ඉතින් ලකුණු දුන්නාට පස්සේ දැන් අපි හිතන්නකෝ එයාගේ exam එකේ ලකුණු 60යි කියලා. අපි නිකන් හිතමු. ඉතින් exam එකේ ලකුණු 60යි නම් අන්න ඒ 60 මෙතන දෙනවනේ. ඒ කියන්නේ exam එකේ ලකුණු 60යි නම් අන්න ඒ 60 මෙන්න මේ x වලට සමාන වෙනවා. ඉතින් එතකොට මෙතන මේ variable එකේ අගේ තියෙන්නේ ලකුණු 60යි. ඉතින් එතකොට 100ට වැඩිය එන්න ඒ 60 ලොකු නෑනේ. ඒ කියන්නේ 60 100ට වැඩිය පොඩි. අන්න ඒ වගේ වෙලාවක 100ට ඒ කියන්නේ 100ට වැඩිය 60 ලොකු නොවන අවස්ථාවකදී මෙයා අපිට output එක දෙන්නේ okay කියලා. ඊට පස්සේ අපි දැන් එහෙම okay දුන්නාට පස්සේ එතන අපිට කිසිම output එකක් ආවෙ නැහැ. ඕගොල්ලෝ දැක්කා. ඉතින් අන්න එහෙම output එකක් ආපු නැති තැනකදී අපිට output එකක් ගන්න ඕන නම් අන්න ඒකට අපිට no කියලා දෙන්න පුළුවන්. මම දන්නවා ඔයාට මේක තාම හරියට ඔළුවට ගියේ නැහැ. හරිද? මොකද ඒකට හේතුව තමයි මම මේක ඔයාලට තේරෙන්නව තමයි කරේ. මේ මෙතන ඔයාලා බලන්න මම x කියලා දාලා මෙතන x කියලා දාලා කිසිම අර්ථයක් නැහැ මේකට. හරිද? බැලුවට පස්සේ ඇත්තටම එහෙම කිසිම අර්ථයක් නැහැනේ. ඊට කලින් චුට්ටි දෙයක් කියන්න ඕනේ. මේ අනේ ඒක මම පැහැදිලි ගන්න. මේ කිසිම අර්ථයක් නැහැ. හරිද? මම ඔක ඔයාලට තේරෙන්න තමයි ගත්තේ. මොකද මම ওই කතන්දරේ කලින් දවසේ කිව්වා. ඕගොල්ලෝ මොකක් හරි දෙයක් කරනවා නම් හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝ මොකක් හරි දෙයක් කරනවා නම් ඕගොල්ලෝ variables හදනවා නම් ඒකට තේරෙන අර්ථයක් දෙන්න කියලා මම කිව්ව මතකද? හරි ඒ කියන්නේ දැන් x කිව්වම දැන් මට ඒ කියන්නේ මමත් එක්ක තව කවුරු හරි වැඩ කරනවා නම් එයාට මේ x කියන්නේ දැන් මොකක් කියලා තේරෙන්නේ නැහැ. මං දන්නවද ඔයාලට තේරුනේත් නැහැ. හරිද? තේරුන්නේ නැහැනේ. ඉතින් එතකොට ඔන්න ඕක තමයි මම කිව්වේ කලින් දවසේ. හරිද? කලින් දවසේ මම ඕකයි කිව්වේ ඕගොල්ලන්ට මෙන්න මෙතන කතන්දරේ. හරි? මෙන්න මෙතන ඕගොල්ලෝ මේ හදාගන්න variables වලට ඇත්ත ජීවිතේ නම් පාවිච්චි කරන්න කියලා. මොකද ඔයාලා මේ විදිහට ඇත්ත ජීවිතේ නම් පාවිච්චි කරාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් ඇත්ත ජීවිතේ නම් එක්ක මේ වැඩි එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක රියල් වර්ල්ඩ් එකත් එක්ක සම්බන්ධ කරගෙන ඉස්සරහට කරගෙන යන්න. හරිද? ඉතින් ඒකට අපිට දැන් චුට්ටක් මේක ඇඩ්වාන්ස් කරලා ඇඩ්වාන්ස් කිව්වට ඇඩ්වාන්ස් නෑ. මේ තියෙන කැලේ ටිකම තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අපි මේක දැන් කරන්න යනවා පොඩ්ඩක් අර රියල් වර්ල්ඩ් එකත් එක්ක සම්බන්ධ කරලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක දැන් මම ලියන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒක කතා කරාට පස්සේ ඔයාට මම මේ මොකක්ද මේ කියලා දුන්නේ කියන එක ගානට තේරෙනවා. කරන්න දෙයක් නෑ මට ඒක දැන් කතා ගන්න වෙලාව මදි. ඒකින්ද අපි මීටින් එක පොඩ්ඩක් අයින් වෙලා ආයෙමු. මට කරන්න දෙයක් නැහැ. අද මම හිතුවේ මීටින් එක ඇති කියලා. මොකද මගේ ටයිම් එකේ ප්‍රශ්නයක් ආවෙත් නැහැ. එක්ස්පයර් කියලා මැසේජ් එකක් ආවෙත් නැහැ. එක්ස්පයර් වෙලා. හරි කරන්න දෙයක් නැහැ. හැටියෝමයි තාක්ෂණික ගැටලු වෙනවා. කරන්න දෙයක් නැහැ. මේ දැන් මීටින් එක මම එන්ඩ් කරනවා මෙතනින්. ඔයගොල්ලෝ ආයෙත් හරි. නැත්තම් මේක අපිට කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි විනාඩි 40ක් ආයෙ කතා කරමු. ආයෙ එන්ඩ් වෙන්න. ආයෙ විනාඩි 40ක් කතා කරමු. ඉවරයි. හරි. කතන්දරේමයි එන්ඩ් වෙනවා දැන් මෙතනින්. ඔයගොල්ලෝ ආයෙ එන්න කියලා මම යෝජනා කරනවා කැමති කට්ටියට. හරි. එතනින් මම ස්ටොප් කරනවා.